බහිරව ඉන්න. දැන් බහිරේ නෑ. හායි යාළුවනේ. අද ගාල්ලේ තියෙන සුපිරිම පොට් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. අංකොකාවල වැව. ගාල්ල මාතර පාර කියන්නේ දැන් නම් ලේසියෙන් යන්න පුළුවන් පාරක් නෙවෙයි. ඉස්සර නම් අපි පුෂ්පයිස්කලේ පාගල රූම් ගාලා ගිය පාරක් තමයි මේක. දැන් නම් යනවා තියා හිතන්නවත් බෑ. හොඳ වෙලාවට අපි උදේවරුේ යන්න තෝරගත්තේ. හවස් වරුව නම් පාරේ වාහන පිරීලා පයින් යනවා වගේ තමයි යන්න වෙන්නේ. මේ කටුකොඩ ප්‍රදේශය. ඔය පේන්නේ ගාලු නගරයටම තේජසක් ගෙන දෙන රූමස්සල කඳු වැටියයි. ඕන්න දැන් මම මේ හැරෙන්නේ අධිවේගී පිවිසුම් මාර්ගයට. මේ කටුකොඩ ප්‍රදේශයේ සිට පින්නදුව දක්වා ඉදි කරති මාර්ගයයි. පරිසරයේ සමතුලිතභාවය සුරකින්න කඩුලාන පරිසරයයි මේ ඔබ දකින්නේ. අධිවේගී මාර්ගයේ ඉදි කිරීමට කලින් මේ හරියේ තිබුණේ කඩොල් ගස් වලින් පිරුණු කැලෑවක්. මේ මාර්ගයේ ගමන් කරන විට මාගේ ළමා කාලය මතක් වෙනවා. මා ඉපදී හැදී වැඩුණ ගේ තිබුණේ ඔන්න ඔය පේන කොහුම වලට යාවදව. කුඩා කාලේ දෙමව්පියන් සමග මේ කඩොල් කැලේට ඇවිත් දර කපාගෙන ගිය මතකය ආවර්ජනය කරනකොට සුන්දර අතීතයේ සිහි වෙනවා. කඩොල් ගස් අස්සේ සිටි ඉස්සන් ඇල්ලීමට අප දැරු වෑයම මේ ගමන අස්සේ මා ඔබ වෙන මතකයට ගෙන ගියා නේද? රයිට්. අපි මේ යන්නේ ලස්සන වැවක් ඔබට පෙන්වන්නයි. කතාවෙන් කතාව අපි හැරෙන තැනත් ලං වුණා නේද? ජනාධිපති විදුහල පසු කර මදක් යන විට අපිට හමු වෙනවා යග්ගහ පාර. මේ දැන් අපි හැරුණේ යග්ගහ පාරට. හරියටම කිලෝමීටර 2.5ක දුරක් යනකොට තමයි මේ වැව අපිට හමු වන්නේ. වෙල්යායවල් පසු කරගෙන යනකොට මෙන්න මේ හරිය තියෙනවා බෝඩ් එකක්. ඇත්තටම මොකද මේ බෝඩ් එකේ තියෙන්නේ? වලහන්දුව වතියායේ අප ඩිවිෂන් එකට යන පාර කියලායි දාලා තියෙන්නේ. ඔය බෝඩ් එක බලාගෙන අපි උඩටම ගමන් කරා. මොනවද මේ වගා කරලා තින්නේ? කුරුඳු වගාවක් නේද? ගාලු ප්‍රදේශයේ කුරුඳු වගාවට කොහොමත් ප්‍රසිද්ධයි නේද? මේ පේන්නේ අලුතින්ම ඉදි කරන ලද ලයිම් කාමර ටිකක්. වලහන්දුව වතියායේ සේවය කරන ඉන්දිය කම්කරුවන් මෙහි වාසය කරනවා. මේ වලහන්දුව වතියායේ තේකොළ, රබර් හා කුරුඳු වගා කරලා තියෙනවා. ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන වතුයාක් තමයි මේ වලහන්දුව වතියාය. ඔන්න ඉතින් කතාවෙත් එක්කම අපි ආපු තැනටත් සේන්දු වුණා එන. ඔය ජලපහරක් ගසාගෙන යනව පේනව නේද? මේ තමයි වැවේ පිටවානෙන් ඉවත යන ජලය. ඔය තියෙන්නේ වැවේ තොරතුරු කියන බෝඩ් එකක්. දකුණු පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව. අංකොක්කාවල වැව. වේලේ උස පළල ඔක්කොම විස්තර කරලා තියෙනවා. ආපු දවසක කියවලම් බලනකෝ ඕන. ඔය තියෙන්නේ නාන ලිඳක්. ගලාගෙන යන වතුර උල්පතකින් හැදිලා තියෙන්නේ. ඔය තියෙන්නේ වැව ලස්සනට දිලිසි. ඇත්තට මේකේ නාන්න පුළුවන් දන්නේ නැහනේ. කාගෙන්ද අහන්නේ? ඔය එන්නේ කොළුවෙක්. මෙයාගෙන් අහමු විස්තර ටිකක්. නාන්න නැතනේ. කොයි හරි? ජමුරේ. හොඳමයි. හැබැයි මට නම් නාන නම් බයයි. මඩේ එල්ලයයි දන්නේ නැහනේ. ඔන්න අපේ වාසනාවට කොල්ල දෙන්නෙක් එනවා. නාන්න මේ පැත්තට. මේ පැත්තෙම දෙන්නෙක් වගේ තමයි පේන්නේ. ඔය පනින්නේ කරණම් ගහගෙනම. මේ දෙන්නකින් වැවගෙන පොඩි විස්තර ටිකක් ආගමු නේද? එතකොට ඕගලන්ටත් කිසිම බයක් සැකක් නැතුව නිවාඩුවකට මේ වැවට නානෙන්න පුළුවන් නේද? මෙතේ ඉඳන් සාමාන්‍ය අඩි කිලෝ අඩි 20ක් 25ක් වගේ යටනම් කොන්ක්‍රීට් තියෙන්නේ. එතනින් ආ ජඹුරු. සාමාන්‍ය නැද්ද වගේ ජඹුරු අඩි 35ක් 40ක් තියෙන්නේ නැද්ද ජඹුරු. මේ වැවේ නාල අනතුරක් එහෙම සිද්ධ වෙලා තියෙනවද? අවුරුදු 18කින් තාමුන්නේ නැහැ. දැන් එන්නේ මෙතන තිබ්බා අර බහිරව ඉන්න. දැන් බහිරේ නැහැ. ඒකෙන්ද නාන දැන් අවුරුදු 18කින් තාම බිල්ලක් ගත්තේ නැහැ. ඒකෙන්ද කිසි ගානේ. අරන්ත කරනකොට පස්සේ. ඕන් අහගත්තේ නේද විස්තරේ? හැබැයි බාහිරවයෝ ගැනත් යමක් කිව්ව නේද? මටත් පොඩි බයක් දැනුණා. බය වෙන්නේ දෙයක් නෑ. ලෝකේ ඉන්න භයානකම බාහිරවය අපි තමයි. අර උඩහ පැත්තේ පේන්නේ ලස්සන රබර් වත්තක්. පේනවද ඔයගලන්ට? ලස්සනයි නේද? උදේ කාලේ සඳෑ සමයේ ඉතා චමත්කාර ජනක දසුම්මවන ගාල්ලේ ඇති සුන්දර පරිසරයකට අපිව එක්කන් අනිල් මහතාටත් ස්තුති කියමින් නැවතත් මෙවන් වීඩියෝවක් තුලින් ඔබ හමු වීමේ බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.